අයිබෝන් ඉතින් කොහොමද යාළුවනේ අදත් ඉතින් ළමා ගවේෂක ඔයාලා ගෙදරටම ආවා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ මොකද්ද? අපි අද කතා කරන්න යන්නේ යෝධ පුස්සල. ඔයාලා මේ ගැන අහලත් ඇති. ඕපනායක යෝධ පුස්සල ගැන. මේ ගැන කෙටි හැඳින්වීමක් කරොත් මේක තියෙන්නේ රත්නපුර බලංගොඩ මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. ඉතින් ඔයාලට ආරාධනා කරන අපිව සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කියලා. ඉතින් වැඩි කතා නොකර අපි යන්නේ නේද වීඩියෝ එකට. ඔව්. එහෙනම් අපි යන් අපේ මේ යෝධ පුස්සල ඕපනායක යෝධ පුස්සල කියන වීඩියෝ එකට. ළමා ගවේෂක ඉතින් යාළුවනේ ඔන්න දැන් වීඩියෝ එක පටන් ගත්තා. ඉතින් අපි දැන් යෝධ පුස්සල ගැන තමයි කතා කරන්නේ. යෝධ පුස්සල ඕපනායක යෝධ පුස්සල. ඉතින් මේක පිහිටා තියෙන කොහෙද? අපි දැන් ඒ ගැන කතා කරමු. රත්නපුර බලංගොඩ මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් දෙල්ගස්ලඟ නගරයේ සිට මීටර් 50ක් පමණ දුරින් ඕපනායක දෙසට වන්න ගංඉවුරෙහි මෙම සුවිශාල යෝධ පුස්සල පිහිටා ඇත. ඉතින් මේ යෝධ පුස්සල කම් කිහිපයක් තරම් දුරයි කියලා තමයි කියන්නේ. ඉතින් කොහොමද මේක ලංකාවේ ලොකුම යෝධ පුස්සල වුණේ? අපි දැන් ඒ ගැන කතා කරමු. ඉතින් මේ හොයාගෙන තියෙන්නේ රන්දනිගල විද්‍යාලය. රත්නපුර රන්දනිගල විද්‍යාලයේ පරිසර සංගමය මගින්. ඉතින් එයාලට ලෝක ප්‍රසිද්ධ ඔයාලා දන්න අපි හැමෝම දන්න සිංහරාජ් වනාන්තරේ දින 5ක සංචාරයක් හිමි වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී තමයි සිංහරාජය ඇති යෝධ පුස්සල නැරඹීමේදී එහි වට ප්‍රමාණය එයාලා මැනලා තියෙන්නේ. එයාලා මැනපු විදිහට එහි වට ප්‍රමාණය සෙන්ටිමීටර් 138යි. ඉතින් මෙයාලා තමන්ගේ ගමේ තියෙන යෝධ පුස්සල මීට වඩා ලොකු ඇති කියලා එයාලා මේ යෝධ පුස්සලෙත් වට ප්‍රමාණය මැනලා තියෙනවා. එතකොට මෙහි වට ප්‍රමාණය වෙලා තියෙන්නේ සෙන්ටිමීටර් 168ක්. ඉතින් අරකට වඩා වැඩිනේ. ඉතින් මේ රන්දනිගල රත්නපුර රන්දනිගල විද්‍යාලයේ පරිසරය සංගමය විසින් තමයි මේ අපේ ලංකාවෙම ලොකුම යෝධ පුස්සල හොයාගන්න. ඉතින් එය එතෙක් යෝධ පුස්සලයයි සැලකූ සිංහරාජ්‍යයේ ඇති පුස්සලට වඩා අඩි 3ක් පමණ වැඩි. ඉතින් මේ වන විට සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර එය සංරක්ෂණය කිරීම සඳහා දායක වෙලා තියෙනවා. ඉතින් එදා මෙදා තුර කාලයේ මේ ගංකොමලයට අලංකාරයක් එක් කරමින් දෙල්ගස්ලඟ නගරයේ මෙම යෝධ පුස්සල අදටත් දක්නට ලැබෙනවා. ඉතින් ඔයාලටත් කියනවා ඕපනායක පැත්තේ යනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙල්ගස්ලඟ ඕපනායක යෝධ පුස්සල අනිවාර්යයෙන්ම බලන්න කියලා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනි මම මේ වීඩියෝ එක ගෙනින්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ඔයාලා 4 වන ශ්‍රේණියේ උගන්වන ගුරුවරයෙකු එහෙමත් නැත්නම් අධ්‍යාපනය ලබන දරුවෙකු හෝ එසේ නොමැතිනම් එවැනි දරුවෙකුගේ දෙමාපියෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙනවා. 4 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට යටතේ පරිසරය විෂයට අදාළව අපේ අතීත විත්ති පාඩම යටතේ මේ ඕපනායක යෝධ පුස්සල ඉගෙනීමට ඔබට සිදුවෙනවා. ඉතින් ඒක නිසා තමයි
මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ ගැන එහෙම නැත්නම් මේ යෝධ පුස්සල ගැන තවත් විස්තර ටිකක් කියන්න. ඓතිහාසික ඖෂධීය වටිනාකමකින් යුත් පරිසර හිතකාමී ශාකයක්. ඉතින් මෙම ශාකය මතු පරපුරේද උරුමයකින්. එය රැක ගැනීම අප සතු වගකීම. ඉතින් සංරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරන මෙම ශාකය අපි රැක ගන්න ඕනේ. ඉතින් ඒ ගැන මතක් කිරීම මගේ යුතුකමක්. යාළුවනේ, ඔයාලට පේනවා ඇති මේ මම ඉන්න තැනට පිටිපස්සෙන් තියෙන ගඟක්. මේ ගඟට කියන්නේ වෑ ගඟ කියලා. එතකොට මං ඉන්න තැනට ඉස්සරහින් තියෙනවා කොළඹ බදුල්ල මාර්ගය. ඒ කියන්නේ මේ යෝධ පුස්සලට පිටිපස්සේ තියෙනවා වෑ ගඟ, යෝධ පුස්සලට ඉදිරිපසින් තියෙනවා කොළඹ බදුල්ල මාර්ගය. ඉතින් තව දෙයක් තියෙනවා කියන්න. මේ වැලකට ඔයාලා දන්නවා මොකක් හරි ආධාරකයක් තියෙන්න ඕනි ඉහළට නගින්න. එතකොට යාළුවනේ, මේ යෝධ පුස්සලට තියෙන ආධාරකය තමයි මෙතන තියෙනවා මාරගහක්. මේ මාරගහ ඔස්සේ තමයි මේ යෝධ පුස්සල ඉහළට නැගිලා තියෙන්නේ. ඉතින් මේ යෝධ පුස්සලට තියෙන ආධාරකය තමයි මාරගහ. ඔයාලා මේ යෝධ පුස්සල බලන්න ගියපු දවසක අනිවාර්යයෙන්ම මේ මාරගහත් බලන්න. යාළුවනේ, තව විශේෂම දෙයක් තියෙනවා ඔයාලට කියන්න. අපි රකින්න ඕනි මේ ඕපනායක යෝධ පුස්සල විතරක්මද? නැහැ, ඒක වැරදි. අපි අපේ ලංකාවේ තියෙන සෑම ශාකයක්ම නිසි පරිදිව ආරක්ෂා කරනවා. එහෙම ආරක්ෂා කළොත් තමයි ඒ ශාකවල තියෙන ඖෂධීය වටිනාකම සහ ඒ ඔක්සිජන් වායුව අපිට ලැබෙන ප්‍රයෝජන අපිට ලැබෙන. උදාහරණයක් විදිහට ගත්තොත් මේ යෝධ පුස්සල. මේ යෝධ පුස්සලින් අපිට විශේෂ දෙයක් ලැබෙනවා. ඒ තමයි ඖෂධ. යෝධ පුස්සලක් කියන්නේ ඉතාම ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක්. ඉතින් අපි මේ යෝධ පුස්සල කැපුවොත්, හානි කරොත් අපිට ඒ ඖෂධීය වටිනාකම ලැබෙන්නේ නැහැ. මොකද මේ ලංකාවේ ලෝකයේම තියෙන්නේ යෝධ පුස්සලවල සුළු ප්‍රමාණයක්. ඉතින් අපි මේ ශාක නිසි පරිදිව ආරක්ෂා කරගන්න ඕනි. ඉතින් යාළුවනේ, අදට අපි ගවේෂණය කරපු යෝධ පුස්සලේ වීඩියෝ එක ඉවරයි. ඉතින් තවත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසකින් හමු වෙමු. ඔයාලට මතක් කරනවා වෙනද වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේ මගේ වීඩියෝස් හොඳයි නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අදට මම සමුගන්නවා.